අම්මා එක කැලයක් ළඟ ගෙදරක අම්ම කෙනෙකුයි පුතෙකුයි හිටියා. මේ පුතා හරිම දඟයි. හිතුවක්කාරයි. අම්මා කියන දෙයක් අහන්නේ නැහැ. මේ හින්දා හැම තිස්සෙම ගෙදර රණ්ඩු ඇති වෙනවා. දවසක් අවේලාවේ පුතා ගමනක් යන්න ලෑස්ති වුණා. යන්න තිබුණෙත් කැලයක් මැද්දෙන්. අම්මා පුළුවන් තරම් යන්න එපා කියලා කිව්වා. ඒත් පුතා ඇහුවේ නැහැ. අම්මට හොඳටම තරහ ගිහින් කියන දේ නාහනතෝ මගදී කොටිය කාපිය කියලා කිව්වා. එහෙම කිව්වත් පුතා ඇහුවේ නැහැ. යන්න පිටත් වුණා. කැලෑ පාර ලං වෙනකොට හිතට ටිකක් බය හිතුණා. කැලේ මැද්දේදී හදිස්සියේ සද්දයක් ඇහුණා. ඒත් එක්කම තඩි කොටියෙක් පාරට පැන්නා. දැන් කොටියා පුතාගේ ඇඟට පනින්න කුරුමානම් අල්ලන්නයි ඉන්නේ. පුතාට අම්මා කියපු කතාව මතක් වුණා. ඊට පස්සේ පුතා අම්මා මතක් කරලා කිව්වා අනේ කොටියෝ උඹ අම්මා කියාපු එක නෙමෙයි හිතාපු එක කරපන් කියලා. ඒත් එක්කම කොටියා ආපස්සට හැරිලා හෙමිහිට කැලේට රිංගුවා. පුතා ආපහු ගෙදර ගිහිල්ලා අම්මට වැඳලා පොරොන්දු වුණා. ඊට පස්සේ කවදාවත් අම්මා කියන දෙයකට පිටින් යන්නේ නෑ කියලා.